good morning. අද එක්කෝ සෙන්සුරාදා නැත්තම් ඉරිදා මට මතක නැහැ හරියටම කවද්ද කියලා somehow it was a weekend. අද මට ගොඩාක් වැඩ තියෙන දවසක්. ඒ නිසා මං අද උදෙන්ම නැගිට්ටා. කොහොමත් සෙන්සුරාදා ඉරිදා කියලා කියන්නේ මට නම් ගොඩාක් වැඩ තියෙන දවස් දෙකක්. ෆ්‍රී එකේ ඉන්න කියලා වීකෙන්ඩ් එකක් යනකම් හිටියට මට කවදාවත් වීකෙන්ඩ්ස් වල ෆ්‍රී එකේ ඉන්න හම්බෙන්නේ නැහැ. මේ දවස්වල මගේ සාරි ටික වේලිලා තියෙනවා දකින්න එක තරම් වෙන සතුටක් මට නැහැ. පුදුම අමාරුවේ සාරියක් හොදගෙන වීල ගන්න මාර ගේමක් තමා මන් දෙන්නේ. සාරි අඳින අය නම් මේ ස්ට්‍රගල් එක හොඳටම දන්නවා. ඉස්සර චූටි කාලේ මට ලොකු ආසාවක් තිබ්බා සාරි එකක් ඇඳගෙන යන ජොබ් එකක් කරන්න. මං හිතන්නේ ගොඩාක් ගර්ල්ස්ලට චූටි කාලේදී මේ ආසාව එනවා. සාරි එකක් ඇඳගෙන ලොකු වෙලා ජොබ් එකක් කරන්න යන්න ඕනේ කියලා. හැබැයි දැන් නම් ඉතින් මගේ අසනීපේ හොඳයි. මං කලින් කිව්වනේ මට අද වැඩ ගොඩාක් තියෙන දවසක් කියලා. මට ඉතින් තියෙනවා මෙන්න මේ බෑග් එකට වීඩියෝස් 3ක් අද හදන්න. ඇත්තටම මම හරිම ආසාවෙන් තමයි මේ වීඩියෝස් 3 හැදුවේ. දැන් මේ වෙද්දි මම මේ වීඩියෝස් 3 හදලා ඉවරයිනේ ඉතින්. මනලෝල රංගසේනා හදේසියුම්ව ධාරා නැවතිලා නැවතිලානේ නුඹ රහස කියන ගීතා සෙමි වීඩියෝස් 3ක් හදනවා කිව්වට මට 3න් 2යි හදාගන්න පුළුවන් වුණේ. Zoom එකෙන් පස්සෙම මම ඉතුරු වීඩියෝ එක ගන්නවා කියලා හිතාගත්තා. මට තියෙනවා ඔයාලට චූටි බඩක් පෙන්වන්න. එන්නකෝ. මම මගේ රූම් එක මේ දවස්වල කුරුළු කපල් එකකට රෙන්ට් එකට දීලා තියෙන්නේ. මේ වීඩියෝ එක ගද්දි මෙයා බිත්තර විතරයි දාලා තිබ්බේ. හැබැයි දැන් මම වොයිස් කරද්දි ඒ කූඩුවේ කුරුළු පැටව් 3 දෙනෙක් ඉන්නවා. මං ඉතින් වැඩිය වීඩියෝ කරන්න යන්නේ නෑ. මොකද ඒගොල්ලෝ ටක් ගාලා බය වෙනවා. පැටව් ඉන්න නිසා ඒ කුරුළු අම්මයි තාත්තයි ටක් ගාලා බය වෙනවා. zoom එක කළා මම බෑග් එකේ ඉතුරු වීඩියෝ එකක් ගත්තා. බෑග් එක එහෙට හරවනවා, මෙහෙට හරවනවා. එක එක ඇන්ගල්ස් වලින් වීඩියෝ එක කොහොම හරි හදාගත්තා. මං හිතනවා වීඩියෝස් තුන හොඳට ලස්සනටම ආවා කියලා. වීඩියෝස් තුන හදලා එඩිට් කරලා ඉවර වෙලා මං ආවා කිචන් එක ක්ලීන් කරන්න. කොහොමත් වීකෙන්ඩ්ස් කියලා කියන්නේ මට ක්ලීනින් ජොබ් එක අනිවාර්යයෙන්ම සෙට් වෙන දවසක්. මොකද මම ගෙදර ඩීප් ක්ලීන් කරන්නේ වීකෙන්ඩ්ස් වල. මම මේ ක්ලීන් කරන්න පාවිච්චි කරන්නේ ඩෙටෝල්. ඩෙටෝල් ටිකක් අරගෙන ඒකට වතුර ටිකක් දාලා ඒක මම වෙනම ප්‍රෙස් කරන්න පුළුවන් බොටල් එකකට දාලා තියාගෙන ඉන්නේ. එතකොට ක්ලීන් කරද්දි ලේසි. මම මේ ටිප් එක ඉගෙන ගත්තේ අපේ ඔෆිස් එකේ හවුස් කීපින් ගර්ල් කෙනෙක්ගෙන්. එයා ක්ලීන් කරගෙන ඉඳිද්දි මං ගිහලා ඇහුවා ඒ මොනවද කියලා. එතකොට තමයි එයා කිව්වේ මෙහෙම ඩෙටෝල් වලට වතුර ටිකක් ඇඩ් කරලා ක්ලීන් කරන්න එකෙන් සර්ෆේස් එකම හොඳට ක්ලීන් වෙනවා කියලා. එයාලගෙන් මම ඉගෙන ගත්ත තව ටිප් එකක් තමයි වොෂ්රූම් එකේ වතුර දාලා භාජනයකට ඒකට මොනවද කපුරු බෝල දාලා තියන්න කියලා. ඒතර සුවඳයි කියලා. ඔක්කොම වැඩ ටික ඉවර වෙලා ෆ්‍රෙෂ් වෙලා එද්දි මාරව ප්‍රොඩක්ටිව් ෆීලින් එකක් තමයි දැනෙන්නේ. ඔයා හිතන් ඉන්න වැඩ ටික දවස් ඇතුළත කරන්න කම්මැලි හිතෙන කැරක්ටර් එකක් නම් මම පොඩි ටිප් එකක් කියන්නම්. උදේ නැගිට්ට ගමන්ම ඔයා ඔයාගේ ඇඳ හදන්න. මොකද මං අහලා තියෙනවා මනුස්සෙක් චූටි වැඩක් මුලින්ම නැගිට්ට ගමන්ම උදේ නැගිට්ට ගමන්ම චූටි වැඩක් කම්ප්ලීට් කළාම ඉතුරු වැඩ ටික කරගන්න මොටිවේෂන් එකක් ඒකෙන් එනවා කියලා. මෙන්න මේ කැටේ මාරම සුවඳයි. මේක මං ගත්තේ කොට්ටාව විසල් එකෙන්. එච්චර ගාණක් උනේත් නැහැ. පොඩි ගාණක් උනේ. හවසට ගෙදර සුවඳ වෙන්න කියලා මම ඒ නිසා මේ දුම චුට්ටක් ඇල්ලුවා. මාරම සුවඳයි ඒක ඇල්ලුවට පස්සේ ඔක්කොම වැඩ කළා. හවස මට මගේ Zoom එකේ වැඩ ටිකක් තිබ්බා කම්ප්ලීට් කරගන්න. ඔහොම තමයි. ඉතින් මං අද දවසේ වැඩ ටික කළේ. මම මාරුම ආසයි මේ වගේ ප්‍රොඩක්ටිව් දවස්වලට. හැබැයි ඉතින් හැමදාම මෙහෙම නැහැ. එහෙනම් වීඩියෝ එක එන්ඩ් වෙනකම් බැලුවට ඔයාලට thank you so much. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. I love you guys. Bye.